හොල්මන් අවතාර කියන දේවල් පිළිගන්න අයත් ඉන්නවා. පිළි නොගන්න අයත් ඉන්නවා. පිළි නොගන්න අයට සමහර වෙලාවට පිළිගන්න සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. සත්‍ය අත්දැකීමක් නිසා ප්‍රදේශය නොකිය ඉන්න. සාමාන්‍යයෙන් බේකරි කම්හල් මිරිස් මෝලවල් වල එහෙම වැඩ කරන අයට හොල්මන් අවතාර සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් තියෙනවා. ගොඩක් අය ඒව කියන්නේ නැහැ. හේතුව ඊට පස්සේ ඔය වගේ වැඩ කරන්න ගෝලේ හොයාගන්න අමාරු වෙන නිසා. ඒ 2025 වර්ෂය. ඈත ගම්මානයක් මැද තුම්මන් හන්දියක තිබුණු බේකරියක්. ඒ කිට්ටුව වෙන බේකරියක් නොතිබුණු හින්දා වගේම ගම් කීපයකට බස් කීපයක් යන පාරක් හින්දා දවල් දවසේ මේ බේකරිය හදන කෑම වලට ලොකු ඉල්ලුමක් තිබුණා. මේ බේකරිය අයිතිකාරයා වුණේ අජිත්. සාමාන්‍ය බේකරියේ පාන් දාන්නේ උදේ හවසයි විතරයි. බේකරියේ වැඩට බාසුන් නැහැ කෙනෙක් හිටියත් ඒ මිනිස්සයා හැන්දෑවට වැඩ ටික ඉවර වෙලා ගෙදර යනවා. හදිස්සියවත් රැයට පාන් වගේ පොඩි ඕඩරයක් ආවොත් ඒ දවසට වැඩ කරන්නේ අජිත්. ගෝලයා වුණු අනිලුත් අජිත්ට උදව් කරනවා. අද නම් පිටිමෝලිය පිපෙන්න එන වෙලාවක් යයි වගේ නේද අයියේ? ඔව් බං. මේ දවස්වල හීතලක් වැඩිනේ. ඒකින්ද වෙලාවක් යයි. ඊටක් හැම කනවද? දැම්ම බෑ. පස්සේ කමු. අද නම් පාරත් එක හද්ද පාළුයි. මිනිස්සෙක්වත් පේන්නේ නැහැ. ටිකක් නිදා ගන්නවත් තිබුණා නා. මෙව්ව මෙහෙම තියෙද්දි නිදාගන්නේ කොහොමද බං? පාන් ටික බඳුලයිලා දිහාට වෙලාවට දෙන්නේ වාය. බඳුලයිලා මොකද්ද තියනවා කිව්වේ? හෙට වහල ගහනවලුනේ. රෑත් කට්ටිය වැඩ. උයන්න විදියක් නැති හින්දා පාන් ඉල්ලුවේ. අවස පාන් දෙන එක හරි නෑනේ. මං කිව්වා ගෙඩි 25ක් හදලා දෙන්නම් කියලා. හෙට දහම් පාසලටත් කැම යවන්න තිනවනේ. ටිකක් උදෙන්ම නැගිටින්න වෙයි. ඔව් මේ කොහොම ඉඳහම් මං පුවක් ගෙඩියක් කපන් එන්න. අජිත් බේකරිය පිටිපස්සට ඇවිල්ලා පුවක් ගෙඩියකුයි ගිරි අතට ගත්ත රැයට කන්න තරම් ලොකු බඩගින්නක් තවම නැති හින්දා. අජිත්ගේ බිරිඳ ඒ වෙද්දි බත් පාර්සල් දෙකක් අජිත් රෑනිල්ට එවල තිබුණේ. පුවක් ගෙඩිය කපාගෙන අජිත් බුලත් විට කටට දාගත්ත විතරයි. ගෝලයා වුණු අනිල් දුවගෙන ආවේ හති දාගෙන. මොකෝ බං? මේ අජිතයි අපේ පොඩි එකේට සහලෝලා උනලු. අප්පා එහෙමද? උඹ කොහොමද දන්නේ? අර රංජි ඇවිල්ලා දැන් කියලා ගියේ. දැන් මොකද්ද කරන්නේ? ඉස්පිරිතාලෙට එක්කන් යන්නේ කිව්වලු අජිතයි. ඇඟිලි අඩු වෙලාලු. ටවුමි ඩිස්පෙන්සරි බෙහෙත් දෙන්න දොස්තර මහත්තයා කිව්වලු ඩෙන්ගු වගේ කියලා. මට යන්න මේ අජිතයි. අනිල් එහෙම කිව්වම අජිත්ගේ මූණ ටිකක් හොඳ නැති වුණා. තනියම බේකරියේ වැඩ ටික කරගන්නේ කොහොමද? අජිත්ගේ හිතට ආවේ ඒක. ඒ තනිල්ට යන්න දෙන වැරෙන්න වෙන කරන්න දෙයක්වත් නැහැ. අසනීප වෙලා තියෙන්නේ අනිල්ට ඉන්න එකම දරුවා. මං දරුවා විස්පිරිතාලේ නවත්තලා ගිහපයින් ආපහු එන්නම් අජිතයි. වැඩි වෙලාවක් යන්නේ. අජිතයට පුළුවන් නේද මං එනකන් ඉන්න? අජිත්ගේ මූණ වෙනස් වෙනවා දැකපු අනිල් අඩමානට වගේ ඇහුවා. ඒකට කාරි නෑ. මට මෙතන මොකක් හරි කරගන්න බැරියයි. පිටිමෝලිය පිපෙන්නත් ආවෙලා යන එකේ උඹට අග්ගාල ගිහින් වරෙන්. මේ රුපියල් 500 තියාගනින්. මදි පාඩුවක් වුණොත් මට කියහන්කෝ. ආන්ගර බයිසිකලෙත් තරම් ඵලයක්. අනේ පිං අජිතයි මං කෙල්ල විස්පිරිතාලේට දාපු ගමන් අනික් අතට ආයෙ එන්න. හරි. මේ ඔක බ්‍රේක් අහු වෙනවා හොරයි. වැඩි වේගෙන් එහෙම යන්න එපා. ගානකට ඵලයක්. හරි අයියේ. මේ පුළුවන් ඉක්මනට වරෙන් හොඳේ. හරි. කෙල්ලව නවත්තපු ගමන් මං එන්න. ටික වෙලාවකින් බයිසිකලේ ස්ටාර්ට් කරලා අනිල් පිට වෙලා යන හඬ අජිත්ට ඇහුණා. අනිල් ගියාට පස්සේ අජිත්ට දැනුනේ ලොකු පාළුවක්. සෙනසුරාදා දවස්වලට මේ වගේ පාළුයි කොහොමත්. ඉඳලා හිටලා යන වාහනයක් හැරෙන්න පාරේ වාහනත් අඩුයි. බේකරියේ ඉස්සරහ ටික අතු ගාලා කුණු ටික අයින් කරපු අජිත් අතපය හොදගෙන එන්න පිටිපස්සේ කරාමි ගාවට ගියේ බිරිඳ එවල තිබුණු බත් පාර්සලේ කන්න හිතාගෙන. මූණ කටත් හොදගෙන දොර උඩ දාලා තිබුණු තුවායෙන් අත පිහ දාපු අජිත් බත් එකත් අරගෙන බේකරියේ අයිනක තිබුණු පොඩි ලෑලියෙන්ෙන් වාඩි වුණා. බිරිඳ උයලා තිබුණු කරවල බැදුවේ සුවඳ බේකරිය පුරාම විහිදිලා ගියේ අජිත්ගේ බඩකින්න තව වැඩි කරගෙන.
ඒත් දිගෑරපු බත් පාර්සලෙන් බත් කටක් කටට දාගන්න හැදුව විතරයි. මිදුල ඉස්සරහින් ඇහුනේ කවුද උගුර පාදන හුරුපුරුදු හඬක්. අනිල් ඇවිල්ලද කොහෙද? මූ ගිය වයිම්මා පහුවවද? කණේක නතර කරලා අජිත් බේකරියෙන් එළියට ආවේ සල්ලි ලාච්චුවත් ලොක් කරලා තිබුණේ නැති හින්දා. කවුද? කවුද ආවේ? එළියට බැහැලා බැලුවත් කවුරුවත් පේන්නේ නැහැ. කඩේ දෙපැත්තත් බලපු අජිත් පාර අයිනට ගිහින් පාර දෙපැත්තත් බැලුවා. ඒත් පේන මානෙක කිසි මිනිස්සෙක් නැහැ. එතකොට කඩේට ආවේ කවුද? මට හොඳට මැහුණා උගුර පාදන සද්දේ. අනිල් මල්ලේ? අනිල් මල්ලේ? දෙතුන් පාරක් කඩ ගැහුවත් මිනිස්සෙක් තියා කවුරුවත් ආපු ඡායාවක්වත් නැහැ. හිතට මොකද්ද අමුත්තක් නොදැනුණා නෙමෙයි. මොකද මේ තුම්මන් හන්දියේ හොල්මන් අවතාර තියෙනවා කියලා ගොඩක් මිනිස්සු බේකරියට ආපු වෙලාවට කතා වෙනවා. අජිත්ටත් ඒ කතා ඇහිලා තියෙනවා. ඒත් ඔය කයිවාරුකාරයෝ කියන කෙප්ප කෙබර විශ්වාස කරන්න නම් අජිත් කැමති උනේ නැහැ. ඒත් අද අජිත්ගේ හිතට මොකද්ද අමුත්තක් දැනුණා. මට ඇහුණ ඇටි වෙන්නේ නැති. අජිත් තමන්ට මෙහෙම කියාගත්තේ ඒ ගැන වැඩිදුර නොහිතා ඉන්න තිබුණ ඕනකමට. ඕන දෙයක් කියලා අජිත් ආයෙම බේකරිය ලී ඇඳ ගාවට යන්න ගියේ ලිහපු බත් එක කන්න හිතාගෙන. කවුද? බත් පාර්සලේ තියෙන ඇඳ උඩ වාඩි වෙලා ඉඳලා එකපාරටම කවුරු හරි නැගිටලා ගියා වගේ අජිත්ට පෙනුනේ. ඒත් ඒ කෙනා ගියේ කොහෙටද කියලාවත් හිතා ගන්න අජිත්ට බැරි වුණා. මොකද මේ රූපේ පෙනිලා අතුරුදහන් වෙන්න ගත උනේ තප්පරයකටත් අඩු කාලයක් නිසා. කාමරේ වටපිටාව සෝදිසි කරත් කවුරුවත් පේන්නේ නැහැ. මොකද්ද මේ වෙන්නේ? හොල්මන්ද එහෙම නැත්නම් මොකෙක් හරි මාත් එක්ක විහිළු කරනවද? ඒත් අතුරුදහන් උනේ කොහොමද? රූ කීයට ඒද දන්නේ නැහැ. ඉක්මනට ආවොත් හොඳයි. පණිවිඩයක් යවලා කවුරු හරි ගෙන්න ගන්නවත් තිබුණා නම් බේකරියට. හිතට දැනුණු මහා අමුතු තිගැස්ම අමතක කරලා අජිත් කෑමක ළඟින් වාඩි වුණේ එහෙම හිතාගෙන. බඩකින්නත් වැඩි. අජිත් ඉක්මනට බත් එක කනන්න ගත්තා. ඒත් අජිත්ට බත් ටික කන්න නම් පුළුවන් වුණේ නැහැ. දිගාරින කොටත් උණුවේ තිබ්බ බත් එක අල්ලන්න බැරි තරමට හීල් වෙලා. ඒ විතරක් නෙමෙයි. අනද්දි ව්‍යංජනවල තියෙන සෙවල ගතිය හොඳට අතට දැනෙනවා. මොණයක්ෙක් වෙයිලාද? යකෝ දැන් ටීකට කලින් ලියද්දි රස්නෙට තියුණ බත් එකනේ. කරවල බැඳ මෙහෙන්ද පෙරේත දිස්ටියක්වත් වුණාක් දන්නේ. අජිත් බත් පාර්සලේ පිටින්ම අරන් ගිහින් බේකරිය පිටිපස්සේ කුණුවල ළඟින් තිබ්බ කේන්තිය පිට. සිද්ධ වෙච්ච දේවල් එක හිතට බයකුත් දැනෙනවා. ඊට වඩා දැන් දැනෙන්නේ බඩකින්න. කරන්න දෙයක් නැති තැන අජිත් කහට එකක් වක් කරගෙන බිව්වා. කහට එක බීලා ඉවර වෙලා වෙලාව බලද්දි රෑ 9ක් පහුවෙලා. ඒ වෙද්දි පිටිමෝලිය ගානට පිපිලා තිබුණේ. අනිල් එනකම් බලාගෙන හිටියොත් පිටිමෝලිය ඇඹුල් වෙන්නත් පුළුවන්. ඒ හින්දා අජිත් පිටිමෝලිය කඩලා තැටිවලට දැම්මා. වැඩේ ඉවරුණාට පස්සේ ඒ ටික පෝරණුව ඇතුළට දාන්නත් පැය භාගයකට ආසන්න කාලයක් ගත වෙන්නේ නැති. පෝරණුවේ රස්නෙත් එක්ක ඔට්ටුණු අජිත් වතුර බෝතලේ බීගෙන ගියේ බේකරි ඉස්සරහ දොරත් වහලා ටිකක් විවේක ගන්න. ඒ අර පොඩි ලී ඇඳ උඩ හාන්සි වෙලා. ටික වෙලාවක් යද්දී අජිත් නින්දට වැටුනේ මහන්සියත් වැඩි හින්දාමයි. ඒත් වැඩි වෙලාවක් නිදා ගන්න නම් අජිත්ට පුළුවන් උනේ නැහැ. කවුදෝ දුවන් එන අඩි සද්දයක් අජිත්ට හීනෙන් වගේ කන ළඟම ඇහුණා. ඒත් එක්කම කවුදෝ බරට තමන් නිදාගෙන හිටි ලී ඇඳ උඩින් ඉඳ ගන්නව දැනෙනවත් එක්කමයි අජිත් නිින්දෙන් ඇහැරුණේ. ඇඳෙන් නැගිටලා වටපිට බැලුවත් තාත්පස කවුරුවත් පේන්නේ නැහැ. බැරිම තැන බේකරියේ දොර ඇරලා මිදුලට බැහැලා අජිත් වටපිටාවේ විපරම් කරා. අඩු ගානේ මිදුලේ කවුරුවත් ඇවිදපු අඩි සලකුණක්වත් නැහැ. මේ සිද්ධ වෙන දේවල් එක්ක අජිත්ට මහා গুপ্ত ගතියක් දැනුණත් ඒ ගැන ගණන් නොගෙන ඉන්න අජිත් හිතුවේ හිත බය වුණොත් හොඳ නැත්තේ Tamanටමයි කියලා දන්න නිසා. පාම්බාන වෙලාවත් චිට්ටුයි. අනිල් තාම නැහැ. ඌ වෙනකල් බලන් ඉඳලා හරියන්නේ නැහැ. කර වෙන්න කලින් පාන් තැරි ටික එළියට ගන්න ඕනේ. අජිත් පාන් තැටි බාන හබලත් තරම් පෝරණුවෙන් පාන් බාන පටන් ගත්තා. පෝරණුව ඇරියාම එන්නේ දරා ගන්න බැරි තරම් රස්නයක්. ඒ විතරක් නෙමෙයි. ගිනි අඟුරු වල තද රතු පාටට ඇස්සරලා බලන්නත් අමාරුයි. වෙනදනම් මේ වගේ වැඩි හරියක් කරන්නේ අනිල්. ඒත් අද අජිත් තනියම.
අමාරුවෙන් අජිත් පළවෙනි තැටිය පෝරණුවෙන් එළියට ගත්තා. අරු ආවද කොහෙද? හොඳ වෙලාවට. දෙවෙනි තැටියත් එළියට අදිනකොට අජිත් ඇහුණ අනිල් බේකරිය ඇතුළට ආවා වගේ. රස්නේ ගින්දරයි එක්ක අනිල් දිහා හැරි හැරි බලන්න අජිත්ට ඕනුනේ නැහැ. අජිත් පෝරණුව ඇතුළට හබල දාලා පාන් තැටි එළියට ගත්තේ පරිස්සමෙන්. ඒ ගන්නවත් එක්කම අනිල් පිටිපස්සෙන් අත දාලා හබල උඩ තිබුණු පාන් තැටි අරගෙන බිමින් තිව්වා. දැන් මොකද මං කෙලීට? දොස්තර මහත්තයා මොකද කිව්වේ? දරුවා නවත්ත ගත්තද? අජිත් ඇහුවත් ඔහුට ඇහෙන්නේ අනිල් හතියරින සද්ද විතරයි. පව් මූට මහන්සි ඇති. උඹට මහන්සි නම් ටිකක් ඇඳෙන් ඇලවෙයන්. මට මේ ටික තනියම බාගන්න පුළුවන්. අජිත් එහෙම කිව්වත් අනිල් දිගටම වැඩේට උදව් කළා. අජිත්ටත් ඕන උනේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න. ඒ හින්දා වැඩේට හිත යොමු කළා. අජිත් හබලෙන් තැටිය ගන්නවත් එක්කම පිටිපස්සෙන් අත දාපු අනිල් ඒ තැටි අතින් අරන් බිම තියන්නේ හරිම කඩිසරව. වෙනදට තැටි දෙක තුනක් බානකොට වැඩේ අතරමඟ නවත්තලා හතියරින අනිල්ට අද කිසි ගාණක් නැහැ. අජිත්ට දැනුනේ පුදුමයක්. මූටද මක් වෙලාද? පුදුම තදියමකින් වැඩ කරන්නේ. අජිත් හිතුවේ පෝරණුව ඇතුළට හබලයවල තව තැටියක් එළියට ගන්න ගමන්. අනිල් ඒ තැටියත් අරගන්න අත දික් කළා. කිසි ගාණක් නැතුව තැටි අරන් බිමින් තියෙන අනිල් දිහාට ඒ වෙලාවේ හැරෙන්න හදනවත් එක්කමයි අජිත්ගේ උගුරකට වේලිලා ගියේ. ඒ තැටි අල්ලන් ඉන්න අනිල්ගේ අත දැකලා. යකෝ වෙනද ගෝණි කෑල්ලකින් තැටි අල්ලන්නේ කාද මොකද මේ නිකම්ම තැටි අල්ලන්නේ? මුගේ අතර රස්නේ දැනෙන්නේ නැතුවද? හිතට ආපු ප්‍රශ්නෙත් එක්ක කර හිටි වැඩේ මොහොතකට නවත්තලා අජිත් තව ටිකක් විමසිල්ලෙන් අනිල්ගේ අත් දිහා බැලුවේ. කළු ගැහිලා ගිය අතක්. දිග නියපොතුත් පේන්න තියෙනවා. මොකක් හරි වරදක් වෙලා වගේ පේන්නේ. තමන් අහලා තියෙන කතා එක්ක අජිත් එවෙලම තේරුම් ගියා තමන් පිටිපස්සේ ඉන්නේ මේ අනිල් නෙමෙයි කියලා. ඒ වෙද්දි අජිත්ගේ පපුවත් හොඳටම ගැහෙන්න පටන් ගන්නවා. ඒත් දැන් දත කාගෙන හරි ඉවසන් ඉන්න එකයි වැදගත් කියලා අජිත්ට හිතිලා තිබුණේ. ඒ හින්දා බුදු ගුණ සිහි කරගෙන හිත දැඩි කරගත්තු අජිත් ඉතිරි තැටි ටිකත් පෝරණුවෙන් බාන්න ගත්තේ කිසි වෙනසක් පෙන්වන්නේ නැතුව. පෝරණුව ගාව හිටියත් දැන් නම් අජිත්ගේ ඇඟත් හොඳටම හීතලයි. ඒ විතරක් නෙමෙයි. පලාතෙම හමන්නේ නහය කඩාගෙන යන තරමේ කුණු ගඳක්. ඒත් හිත හයිය කරගෙන අජිත් සේරම තැටි ටික හබලෙන් අරගෙන පිටිපස්සේ ඉන්නේ කාට දුන්නේ මේ වෙලාවේ කෑ ගහලා බය වෙලා හරියන්නේ නැහැ කියලා හිතපු නිසාම. ඒක වෙලාවකවත් අජිත් ආයේ මේ අත දිහා නම් බැලුවේ නැහැ. මොකද මේ ඉන්නේ අමනුස්ස ආත්මයක් කියලා අජිත් ඒ වෙද්දි තහවුරු වෙලයි තිබුණේ. කොහොම හරි වැඩේ ඉවර වුණා. පෝරණුවේ තියෙන්නේ තව එක පාන් තැටියක් විතරයි. අජිත් ඒ අන්තිම තැටියත් පෝරණුවෙන් එළියට අරන් දෙන ගමන් පිටිපස්ස නොබලා මෙහෙම කිව්වා. පාන් තැට ටික බාලා ඉවරයි. උඹ ඔය පාන් ගෙඩියකුත් අරගෙන ආපු දිහාටම ඵලයන්. ඒ කියලා අජිත් පොඩි වෙලාවක් හබලෙන් පෝරණුවේ ගිනි අඟුරු ටික එහෙ මෙහෙ කර කල් මැරුවේ එක පාරටම පිටිපස්ස බැලුවොත් වැඩේ අවුල් යන හින්දා. සද්දයක් නැහැ. අන්තිමේ අජිත් හෙමින් පිටිපස්ස බැලුවේ ඉතිබීසෝ ගාතාව හිතින් මුමුණන ගම. බේකරියේ දැන් නම් තමන් ඇරෙන්න වෙන කවුරුවත් පේන්නේ නැහැ. පාන් තැටි ටිකත් හරි ලස්සනට පිළිවෙලට අහුරලා. හැබැයි එක පාන් තැටියක පාන් ගෙඩියක් අඩුයි. එළියට ගිහින් බැලුවත් පේන තෙක් මානෙක මොකෙක්වත් නැහැ. අඩු ගානේ අනිල් එන වැහුණු බයිසිකලේවත් මිදුලේ නැහැ. ඒ බයික් සද්දෙත් මේ අමනුස්ස සිද්ධි එක කොටසක් වෙන්නේ නැති. දිග හුස්මක් හෙලන ගමන් අජිත් ගිහින් ඇඳ උඩින් වාඩි වුණා. හිතට මොකද්දෝ මූසල හැඟීමක් එක්ක බයක් දැනෙනවා. ඒ ආවේ අනිල් කියලා අජිත්ට හොඳටම විශ්වාසයි. මොකද ඒ හති දාපු විදියෙන් අජිත්ට තේරුණා ඉන්නේ අනිල් කියලා. එහෙමනම් තමන් අමනුස්සයෙක්ගේ අතක් දැක්කේයි. වෙච්ච දේවල් හිතා ගන්න බැරුව අජිත් පැය කාලක් විතර එතන වාඩි වෙලා ඉන්නේ නැති. පස්සේ නැගිටලා ගිහින් රේඩියෝ එක දාලා සද්ද වැඩි කරලා පිරිත් ඇහෙන සැලැස්සුවා. රතන සූත්‍ර සජ්ජායනාව ඇහෙනකොට අජිත්ට දැනුනේ සැහැල්ලුවක්. අජිත් අයියේ ඒ ඇහුනේ ටවුම සිල්ලර කඩේ වැඩ කරන ගෝලයා වුණු සුරවීරගේ කටහඬ. ටිකක් කලබලෙන් කතා කරනවා වගේ ඇහෙන්නේ. අජිත් අයියේ
මොකද බං? අජිත් අයියේ පොඩි කරදරයක් වෙලා. කරදරයක්? කාටද? මේ අනිල් මල්ලි බයික් එකේ යන්ති හැප්පිලා. මොකක්? කොයි වෙලාවේද? දැන් ටිකක් වෙලා අර මහ පල්ලම හරියදී. මං හිතන්නේ ස්පීතාලෙට ගිහින් එන ගම. දැන් කොහමද එතකොට අනිල්ට? වැඩක් නෑ අයියේ. මිනිහත් එක්ක පිච්චිලා. බයික් එකත් එක්ක පල්ලමට වැටිච්ච පාර බයික් එක අඟුරට වැටලා ගිනි අරගෙන. ලොරි ඩ්‍රයිවර් කෙනේ සිද්ධිය දැකලා තියෙන්නේ. මිනිහත් පිච්චිලාලු. අජිත්තේ කතාව ඇහෙනවත් එක්කම බිම ඉඳගත්තා. බයටයි දුකටයි දෙකටම දෙපා පණ නැති වෙලා ගියා වගේ අජිත්‍ර දැනෙන්නේ. මියගිය අනිල්ගේ අවසන් කටයුතු වලට අජිත් හැකියාවෙන් උපකාර කරා. ඒ වෙද්දී මුළු ගම පුරාම අජිත්ට වෙච්ච සිද්ධිය ආරංචි වෙලයි තිබුණේ. මියගිය අනිල්ගේ අවතාරේ බේකරියට එන්න ඇති කියලායි හැමෝම කිව්වේ. ඒ විතරක් නෙමෙයි. තමන් එක්ක ඉන්නේ අමනුස්ස ආත්මයක් කියලා දැන දැනම පුදුම ඉවසිල්ලක් ඉවසපු නිසා අජිත් ගැන ගමේ හැමෝම කතා කළේ ගැම්මෙන්.